ආයුබෝවන් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් XM account එකක් හදලා verify කරගත්තේ නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ උඩින් වැටෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා account එකක් හදලා ඒක verify කරගෙන මේ වීඩියෝ එක බලන්න. මම ඔයාට අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ අපි create කරලා verify කරගත්තු XM account එකට කොහොමද නිවැරදිව deposit එකක් දාගන්නේ, ඒ වගේම ඒ account එකෙන් withdrawal එකක් අරගන්නේ කොහොමද කියලා තමයි මම ඔයාට අද කියලා දෙන්නේ. ෆොරෙක්ස් ට්‍රේඩින් ෆීල්ඩ් එකේ ඉන්න අය දන්නවා ලංකාවේ අපිට ඩිරෙක්ට් XM එකට හෝ වේවා වෙනත් බ්‍රෝකර්ස්ලාට ඩිරෙක්ට් ඩිපොසිට් කරන්න බෑ. එහෙමනම් අපි කොහොමද මේකට ඩිපොසිට් එකක් දාගන්නේ? අපි ඩිපොසිට් එකක් දාගන්නකොට ලෝකල් ඩිපොසිටර් කෙනෙක් හරහා තමයි ඩිපොසිට් එකක් දාගන්න ඕනේ. ඒ වගේම විත්ඩ්‍රෝ එකක් ගත්තත් ලෝකල් ඩිපොසිටර් කෙනෙක් හරහා තමයි ඒ දේ කරගන්න ඕනේ. එතකොට අපි මේ ලෝකල් ඩිපොසිටර් විදිහට පාවිච්චි කරන්නේ iTrust LD කියන ලෝකල් ඩිපොසිටර්. එතකොට මෙයා අවුරුදු ගණනාවක විශ්වසනීයත්වයක් තියෙන ඒ වගේම ඉතා ඉක්මන් සේවාවක් ලබා ගන්න පුළුවන් ලෝකල් ඩිපොසිටර් කෙනෙක් තමයි. එතකොට මෙයා හරහා ඔයා ඩිපොසිට් සහ විත්ඩ්‍රෝ කරගන්නකොට ඔයාට ලැබෙන වාසි මොනවද කියලාත් මම කියන්නම්. මෙයාලගේ වෙබ්සයිට් එකක් තියෙනවා. එතකොට මේ වෙබ්සයිට් එකේ account එකක් create කරලා ඒක හරහා ඩිපොසිට් and withdrawal කරද්දී ඔයාට අර star point add වෙනවා. අන්නේ ස්ටාර් පොයින්ට් වලින් පුළුවන් ඔයාට වෙනමම ඩොලර්ස් ඔයාගේ account එකට ගන්න. ඒ කියන්නේ ස්ටාර් පොයින්ට් 10000ක් වුණාම ඔයාට පුළුවන් මෙයාලගෙන් ඩොලර් 35ක් withdraw විදිහට ගන්න. එහෙම නැත්නම් ඔයාගේ XM account එකට දාගන්න පුළුවන්. සහ ඔයාගේ පොයින්ට් 5000ක් එකතු වුණොත් ඔයාට පුළුවන් මෙයාලගෙන් ඩොලර් 20ක් ගන්න. ඉතින් ඒක ඔයාලට ඩිපොසිට් and withdraw කරද්දී ඒක ලොකු වාසියක්. ඔයාලගේ ට්‍රේඩින් මාජින් එක වැඩි කරගන්න ඒ ඩිපොසිට් එක වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම. එහෙමනම් අපි බලමු කොහොමද මෙයාලගේ නිවැරදිව account එකක් create කරන්න කියලා. මුලින්ම මම ඔයාලට link එකක් දාලා තියෙනවා මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා link එකක්. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් iTrust LD එකේ account එකක් registration වෙන්න. මෙන්න මේ විදිහට ඒ link එක touch කරන්න ඕනේ. link එක touch කරාට පස්සේ ඔයාලට කෙලින්ම එන්නේ iTrust LD එකේ login interface එක. එතකොට මෙතනදී අර අපි කලින් XM account එකක් create කළා වගේම මේ ඔයාගේ details දාලා account එකක් create කරන්න ඕනේ. එතකොට මම මේ විදිහට account එකක් create කරනවා. මෙතන first name කියන එකට ඔයාගේ name එක දෙන්න ඕනේ. ඊට පස්සේ last name කියන එකට නම ඉතුරු කෑල්ල දාන්න ඕනේ. ඒ විදිහට දැම්මට පස්සේ ඔයාගේ වැඩ කරන Gmail එකක් තමයි මෙතනට දාන්න ඕනේ. මේ විදිහට Gmail එක දාලා ඔයාගේ වැඩ කරන phone number එකක් මෙතෙන්ට add කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතනින් පස්සේ ඔයාලට birthday එක select කරන්න වෙනවා. birthday එක මේ විදිහට ID එකේ තියෙන birthday එක තමයි දාන්න ඕනේ. street කියන තැනට ඔයාගේ address එකේ ඉස්සරහින් ඉලක්කම් තියෙනවා නම් street කියන තැනට තමයි ඒ ඉලක්කම් ටික දාන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ ළඟම තියෙන town එක තමයි street කියන එකට දාන්න ඕනේ. මේ විදිහට town එක දැම්මට පස්සේ zip code එකක් දාන්න වෙනවා. zip code එක කියන්නේ ඔයාගේ ළඟම තියෙන postal code එක තමයි. එතකොට ඔයාට ඒක මතක නැත්නම් ඔයා ඒක ගන්න ඕනේ Chrome එකට ගිහිල්ලා ඔයාගේ ළඟම තියෙන town එක search කරලා zip code කියලා ගහන්න. එතකොට ඒ zip code එක මොකක්ද කියලා එතන බලා ගන්න පුළුවන්. මේ විදිහට zip code එකක් දැම්මට පස්සේ ඔයාට මෙතනට password එකක් දාන්න වෙනවා. මෙතනට password එකක් දාද්දී හොඳ strong password එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඒ විදිහට password එකක් දැම්මට පස්සේ මෙන්න මෙතන terms and condition කියන එකට tick එක දාලා sign up කියන එක දෙන්න ඕනේ. sign up කියන එක දුන්නාට පස්සේ ඔයාගේ account එක verification එක තමයි ඊළඟට එන්නේ. මේ විදිහට email එක මෙතනට දාලා send කියන එක දෙන්න ඕනේ. send කියන එක දුන්නාට පස්සේ ඔයා දාපු email එකට verification code එකක් එනවා. අන්නේ verification code එක මේ විදිහට මෙතනට දාලා confirm කියන එක දෙන්න ඕනේ. ඒ විදිහට verification code එක දාලා confirm කියන එක දුන්නාට පස්සේ ඔයාගේ phone number එක verify කරන්න වෙනවා. මේ විදිහට phone number එක autom select වෙලා තියෙනවා. එතනින් පස්සේ ඔයා send කියන එක දෙන්න ඕනේ. කලින් වගේම ඔයා දාපු phone number එකටත් verification code එකක් එනවා. නැවතත් confirm කියන එක දෙන්න ඕනේ. confirm කියන එක දුන්නාට පස්සේ මෙතනට තමයි ඔයාගේ document upload කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයා මෙතනට
ID එක අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. සහ ඔයාගේ පාස්පෝර්ට් එක මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙතන ඇඩ්‍රස් එක වෙරිෆයි කරද්දී අනිවාර්යයෙන්ම ඔයාගේ නමට තියෙන ලයිට් බිල් එකක හෝ එහෙම නැත්නම් වතුර බිල් එකක හරි එහෙමත් නැත්නම් බෑන්ක් ස්ටේට්මන්ට් එකක් හරි තමයි අප්ලෝඩ් කරන්න ඕනි. ඒක අප්ලෝඩ් කරාට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක අප්ලෝඩ් කරන්න එනවා. ඇඩ්‍රස් එකේදී එයාලා අහනවා ඉලෙක්ට්‍රිසිටි බිල් එකක්ද දාන්නේ, වෝටර් බිල් එකක්ද, එහෙම නැත්නම් ටෙලිෆෝන් බිල් එකක්ද, එහෙම නැත්නම් අන්ටිලිටි බිල් කියලා තියෙනවා. එතකොට ඔයා බැංක් ස්ටේට්මන්ට් එකක් අප්ලෝඩ් කරනවා නම් මෙන්න මෙතන අද කියන එක දාලා තමයි අප්ලෝඩ් කරන්න ඕනි. සබ්මිට් කියන එක දුන්නාට පස්සේ ඔයාගේ ඒ දේවල් ටික චෙක් කරලා බලලා එයාලා කියනවා පැය 24ක් ඇතුළත ඔයාගේ Gmail එකට මේල් එකක් එවනවා කියලා. ඒ කියන්නේ account එක verify නම් verified කියලා email එකක් එනවා. එහෙම නැත්නම් not verified කියලා email එකක් එනවා. ඉතින් ওই විදිහට තමයි අපි iTrust LD එකේ account එකක් create කරන්නේ. එතනින් පස්සේ ඔයාලට පුළුවන් මේක verify වුණාට පස්සේ මෙයාලා හරහා deposit එකක් හරි withdrawal එකක් හරි දාගන්න. මෙතන iTrust LD කියලා search කරන්න ඕනි. iTrust LD කියලා search කරාට පස්සේ මෙන්න මේ ඒක ක්ලික් කරන්න ඕනි. එතනින් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. මේකේ අපි මෙන්න මෙතන තියෙන ඊටි කැලි තුන ක්ලික් කරන්න ඕනි. එතනින් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා login කියලා එක. අන්නේ login කියන එක ක්ලික් කරාට පස්සේ ඔයා දාපු Gmail එකයි password එකයි දාලා log වෙන්න ඕනි. මේ විදියට Gmail එකයි password එකයි දාලා sign in කියන එක දෙන්න ඕනි. එතනින් පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා දැන් අපි deposit එකක් නේ දාන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන deposit කියන එක ක්ලික් කරන්න ඕනි. deposit කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන මෙයාලා හරහා අපිට XM එකට deposit දා ගන්න පුළුවන්, perfect money වලට deposit දා ගන්න පුළුවන්. ඒ වගේම Nettler and Skill සහ Binance වලට deposit එකක් දා ගන්න පුළුවන්. එතකොට අපි බලමු XM එකට කොහොමද deposit එකක් දාන්නේ කියලා. මේ විදිහට XM කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන අද දවසේ රේට් එක කොච්චරක්ද? ඒ කියන්නේ ඩොලර් එකක් රුපීස් වලින් කොච්චරක් වෙනවද කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාගෙන් අහන payment option එක මොකක්ද? අපි bank transfer එකක් තමයි දාන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ crypto wallet එකක් තියෙනවා නම් ඒකෙන් transfer කරගන්නත් පුළුවන්. එතකොට bank transfer කියන එක ක්ලික් කරලා මෙතන අපි LKR කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙයාලා අහනවා මෙතන payment amount අපි කොච්චරක්ද payment කරන්න කියලා මෙයාලා අහනවා. අපි එතකොට මෙතන දෙන්න ඕනි. අපි බලමු සාමාන්‍ය ඩොලර්ස් 50ක් වගේ මෙයාලට ඩිපොසිට් එකක් දාලා සාමාන්‍ය 320යි තිබ්බ රේට් එක 320ක් තිබ්බේ. එතකොට 320 ගානේ 50ක් 16000ක් විතර අපි මෙයාලට ඩිපොසිට් එක දාමු. එතනින් පස්සේ ඔයාලට එනවා මෙතන ඔයාගේ XM ID එක දාන්න එනවා. මේ විදිහට XM ID එක දාන්න ඕනි. මෙන්න මේ next කියන එක දෙන්න ඕනි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ payment කරන amount එක කොච්චරක්ද කියලා මෙතන වැටෙනවා. එතනින් පස්සේ ඔයාලට account number එක. ඒ කියන්නේ අපි deposit කරන්න ඕනේ account එක මොකක්ද? මෙන්න මේ account එකට තමයි අපි deposit එක දා ගන්න ඕනේ. අපි deposit කරන slip එක මේ site එකේ upload කරන්න එනවා. ඒක screenshot එකක් ගාලා එහෙම නැත්නම් PDF එකක් විදියට මෙතන upload කරන්න තැනක් එනවා. එතකොට ඔයා අනිවාර්යයෙන්ම deposit එකක් දාද්දී එයාලගේ මෙන්න මේ තියෙන දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔයාට නිවැරදිව deposit එකක් දා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට අපි බලමු මේ මොනවද කියලා මේ ටික පිළිවෙලට කියවලා ඔබ මාර්ගගත ගනුදෙනුවක් යවන්නේ නම් description එකේ remark වල XM ID එක type කරන්න. ඒ කියන්නේ ඔයා payment එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම description එකේ ඔයාගේ XM ID එක type කිරීම අනිවාර්ය වෙනවා. එතනින් පස්සේ කියනවා ඔබ මුදල් තැන්පතු යන්ත්‍රයක් ඒ කියන්නේ CDM machine එකකින් තැන්පත් කරනවා නම් ඔයාට ඒ එන slip එකේ ඔයාගේ XM ID එක පෑනකින් ලියන්න කියලා කියනවා. එතකොට login to member area කිය account tab එක යටතේ ඇති subscribe to local deposit වෙතට යන්න. එතනින් පස්සේ එයාලගේ
XM ID එක subscribe කරන්න කියලා කියනවා. ඒක කරන්නේ කොහොමද කියලා මම ඔයාලට මේ වීඩියෝ එකේ පැහැදිලිව කියලා දෙන්නම්. ඒක කරන්නේ ඔයාගේ XM එකේ වෙබ්සයිට් එකට අපි යන්න ඕනේ. වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි local depositor කෙනෙක් කරානේ deposit එක දාන්නේ. එතකොට අන්නේ local depositor ගේ XM ID එක දාලා ඒක subscribe කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම deposit එක දාන්න කලින් ඒ දේ කරලා ඉන්න ඕනේ. ඒක කරන්න ඕනේ එකපාරක් විතරයි. කියන්නේ ඔයා දාගන්න පළවෙනි deposit එකේදී තමයි local depositor එක subscribe කරන්න ඕනේ. එතනින් පස්සේ subscribe කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දිගටම deposit and withdraw කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි අඩිය කියනවා ඔබ යවන ගනුදෙනු ඡායාරූපෙහි දිනය සහ වේලාව ගිණුම් අංකයේ ඒ දේවල් ටික පැහැදිලිව පෙනෙන විදිහට තමයි ස්ක්‍රීන්ෂොට් එකක් එයාලට අප්ලෝඩ් කරන්න ඕනේ. එතකොට එතනින් පස්සේ කියනවා ඔබගේ ගෙවීම් ප්‍රූෆ් වළංගු වන්නේ එහි සඳහන් දිනය සඳහා පමණි. ඒ කියන්නේ ඔයාලා අද ඩිපොසිට් එකක් දැම්මම නම් අද දිනේදී අනිවාර්යයෙන්ම මෙයාලා හරහා මේ වෙබ්සයිට් එකට ලොග් වෙලා ඒ ස්ලිප් එක අප්ලෝඩ් කරන්න ඕනේ. 6 වෙනි අඩ කියනවා ඉහත සඳහන් දෑ අනිවාර්ය වේ. එසේ නොමැතිනම් තැන්පතුව ප්‍රතික්ෂේප කරනු ලැබේ. අපි ඒවා ආපසු නොගෙවනු ලැබේ කියලා මෙයාලා කියනවා. ඒ කියන්නේ අපි මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කරලා තමයි ස්ලිප් එක හරි එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එක හරි අප්ලෝඩ් කරන්න ඕනේ. එතනින් පස්සේ මෙයාලා කියනවා ඉහත සඳහන් කරුණු වලට පටහැනිව සහ වාරණය කරන ලද. ඒ කියන්නේ එඩිට් කරලා වෙනම හදපු බොරු ස්ලිප් දැම්මොත් මෙයාලා ඔයාගේ account එක අවලංගු කරලා දානවා කියලා. ඉතින් ওই විදිහට මේ ටික අනිවාර්යෙන් කියවලා බලලා ඔයා මෙන්න මෙතන පහළට ගිහිල්ලා අර විදිහට අර account එක deposit එක දාලා මෙන්න මෙතන plus mark එක click කරලා ඔයාගේ deposit එක දා ගන්න ඕනේ. අපි දැන් deposit එක දාන්න කලින් බලමු කොහොමද මෙයාලගේ ඒ කියන්නේ මේ local depositor ව subscribe කරන්න කියලා. ඔයා මුලින්ම යන්න ඕනේ ඔයාගේ Chrome browser එකෙන් ඔයාගේ XM account එකට XM login කියලා search කරලා එතනින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන real කියලා එකක් තියෙනවා. මෙන්න මේ real කියන එක click කරලා මෙන්න මෙතන deposit කියන එක click කරන්න ඕනේ. අපිට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන අහපව් නැවත මෙන්න මේ arrow key එක ඔබලා back වෙන්න ඕනේ. back වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා subscribe to a local depositor කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරන්න ඕනේ. මේ විදිහට ක්ලික් කරාට පස්සේ මෙතන yes දෙන්න ඕනේ. yes දුන්නාට පස්සේ මෙතන subscribe to local depositor ගේ අංකය දාලා මෙතන ටික් එක දාලා submit කියන එක දෙන්න ඕනේ. එතකොට ඔයා දාන්න ඕනේ මෙන්න මේ වීඩියෝ එකේ display එකේ තියෙන අංකය දාලා submit කියන එක දුන්නාට පස්සේ හරියි. මේ විදිහට submit කියන එක එබුවාට පස්සේ මෙතන confirm කියන එක දෙන්න ඕනේ. හරි මේ විදිහට තමයි අපි local depositor ව subscribe කරන්නේ අපේ deposit එක දා ගන්න කලින්. අපි නැවතත් යන්න ඕනි. හරි දැන් අපි local depositor ව subscribe කරලා තියෙන්නේ. එතකොට අපි දැන් කරන්න ඕනි මෙන්න මේ bank detail වලට අදාළව ඒ deposit එක දාලා මේ විදිහට slip එක upload කරන්න ඕනි. හරි deposit එක දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත මෙයාලා ට්‍රාන්සැක්ෂන් එක කරලා දෙනවා. අපි දැන් අපේ MT5 app එකට ගිහිල්ලා XM account එකට log වෙලා බලමු අපේ deposit එක සාර්ථකව වෙලා තියෙනවද කියලා. මේ විදිහට MT5 platform එකට ගිහිල්ලා මෙන්න මෙතන trade කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ account එකට අදාළව deposit එකක් කරද්දි withdraw එකක් කරද්දි ඒ ඔක්කොම මෙතන තමයි පෙන්වන්නේ. කියන්නේ balance එක කොච්චරක් තියෙනවද, ඒ වගේම equity එක කොච්චරක් තියෙනවද සහ credit එක කොච්චරක්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ දාපු XM ID එකට අදාළව කරපු deposit එකට අනුව විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත මෙයාලා deposit එක දාලා දෙනවා. එතකොට ඔයාලට පේනවා දැන් මම $50ක් තමයි deposit කරේ. balance කියන තැන $50ක් පෙන්නනවා. ඒ වගේම equity කියලා $100ක් පෙන්නනවා. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියන්නේ XM account එක create කරද්දි මම ඔයාලට කිව්වා XM එකෙන් අපි $100ක් දක්වා deposit කරනකොට 100ට 100ක bonus එකක් මෙයාලා දෙනවා කියලා. එතකොට අපි දැන් $50ක් තමයි deposit එක දාගත්තේ. ඒකට අදාළව අපිට XM එකෙන් $50ක bonus එකක් දීලා තියෙනවා. එතකොට ඔයාලට මේ bonus එක මෙන්න මෙතන credit කියලා තියෙන එකෙන් බලා ගන්න පුළුවන්. credit කියලා හැමතිස්සෙම එන්නේ XM එකෙන් හම්බෙන bonus. එතකොට equity කියලා පෙන්වන්නේ ඔයාගේ සම්පූර්ණ මුළු එකතුව. ඒ කියන්නේ ඔයාගේ balance එක සහ XM එකෙන් හම්බුන bonus එකේ එකතුව තමයි equity කියලා සම්පූර්ණම total එකක් විදිහට පෙන්වන්නේ.
හරි. ඔය විදිහට තමයි අපි නිවැරදිව ඩිපොසිට් එකක් දාගන්නේ. අපි දැන් බලමු කොහොමද දැන් අපි දාගත්තු ඩිපොසිට් එක කියන්නේ ට්‍රේඩ් කරායින් පස්සේ හෝ එතනින් පස්සේ අපි මේක විත්ඩ්‍රෝවල් කරගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අපි දැන් මුලින්ම යන්න ඕනි අපේ XM account එකට. ඒ කියන්නේ XM site එකෙන් අපේ XM account එකට log වෙන්න ඕනි. මේ විදිහට Chrome browser එකට ගිහිල්ලා XM login කියලා search කරලා මෙන්න මේ විදිහට log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ account balance එක $100ක් කියලා පෙන්නනවා. අපි දැන් බලමු මේක කොහොමද නිවැරදිව withdraw කරගන්නේ කියලා. ඔයා යන්න ඕනි මෙන්න මෙතන real කියලා තියෙන එක click කරන්න ඕනි. එතනින් පස්සේ අපි මෙන්න මෙතන තියෙන withdraw කියන එක click කරන්න ඕනි. withdraw කියන එක click කරාට පස්සේ අපි මෙතන local deposit කියන එක select කරන්න ඕනි. local deposit කෙනෙක් කරා තමයි අපි deposit එක දාගත්තේ. එතකොට අපි local deposit කෙනෙක් කරා තමයි අපේ withdrawal එක අරගන්න ඕනි. ඊට පස්සේ මෙතන local deposit කියන එක select කරාට පස්සේ මෙතන ඔයාට select IP ඒ කියන්නේ අපි අර මුලින් subscribe කරපු local deposit ගේ XM ID එක මෙතන දාන්න එනවා. ඒක මේ විදිහට දාලා ඔයා withdraw ගන්නේ කොච්චරක්ද කියලා මෙතන type කරන්න ඕනි. ඔයාට පේනවා මෙන්න මෙතන minimum කියලා USD 5යි කියලා පෙන්වනවා. ඒ කියන්නේ XM එකෙන් අපි withdrawal එකක් ගද්දී අපිට ගන්න පුළුවන් අවම $5ක් දක්වා විතරයි. අපි දැන් deposit කරගත්ත $50ම නැවත withdraw කරමු. මේ විදිහට 50යි කියලා type කරන්න ඕනි. එතනින් පස්සේ මෙන්න මෙතන tick දෙක දාලා request කියන එක දෙන්න ඕනි. request කියන එක දුන්නාට පස්සේ ඔයාලට මේ වගේ message එකක් එනවා. මේකේ okay got it කියන එක දෙන්න ඕනි. එතනින් පස්සේ ඔයා දාපු Gmail එකට එනවා mail එකක්. අන්නේ mail එකේ screenshot එකක් ගහලා නැවතත් අපි අර විදිහට iTrust LD site එකට log වෙලා ඒ හරහා withdrawal එක දාගමු. මේ විදිහට ඔයාගේ Gmail එකට log වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කොළ පාට email එකක් එනවා. මේ තියෙන ඔයාගේ withdrawal එකට අදාළව කරපු request එකට අදාළව ආපු email එක. මෙතන ඔයාට පේනවා internal transfer sent to IB account. ඒ කියන්නේ ඔයා අර select කරපු IB account එකට ඔයාගේ transfer එක නිවැරදිව වුණා කියලා request එකක් තමයි මෙතනින් එන්නේ. අපි මෙන්න මේකට ගිහිල්ලා මේකේ screenshot එකක් ගහලා අර විදිහට iTrust account එකට log වෙලා එතන withdrawal ගිහිල්ලා withdrawal කරගන්න ඕනි. මම දැන් ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. ඔයා මුලින්ම මේකේ screenshot එකක් ගන්න ඕනි. මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන නැවතත් iTrust LD කියලා සර්ච් කරලා එයාලගේ account එකට මේ විදිහට එයාලගේ account එකට මේ විදිහට log වෙන්න ඕනේ. එතනින් පස්සේ ඔයා මෙන්න මෙතන withdrawal කියන එක click කරන්න ඕනේ. withdrawal කියන එක click කරාට පස්සේ නැවතත් XM කියන එක select කරන්න ඕනේ. එතනින් පස්සේ එතකොට එයාලගේ site එකේ පෙන්නනවා අද දවසේ රේට් එක කොච්චරක්ද කියලා ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ bank transfer එකක්ද කියලා මෙතන select කරන්න ඕනි. අපි bank transfer එකක් තමයි ගන්න. එතකොට currency එක මොකක්ද කියලා දාන්න ඕනි. එතකොට අපි USD කියලා දාලා 50ක් කියලා search 50ක් කියලා select කරන්න ඕනි. ඊට පස්සේ ඔයාගේ XM ID එක මෙතනට දාන්න ඕනි. XM ID එක මේ විදිහට දාලා next කියන එක දෙන්න ඕනි. next කියන එක දුන්නාට පස්සේ ඔයාට එනවා මෙන්න මෙතනට ඔයාගේ proof එක අප්ලෝඩ් කරන්න. ඔයාට ආපු ස්ක්‍රීන්ෂොට් එකට අදාළව අන්න ස්ක්‍රීන්ෂොට් එක මෙතනට අප්ලෝඩ් කරලා ඒක අප්ලෝඩ් කරලා මෙතනට add account කියලා තියෙනවාට පේනවා. එතනට ඔයාගේ අදාළ bank details ටික දෙන්න ඕනි. මේ විදිහට add account ලැබුවා. beneficiary name එක මොකක්ද? ඊට පස්සේ account number එක ඒ වගේම bank name එක සහ bank branch එක මොකක්ද කියලා දාලා add bank account කියන එක දෙන්න ඕනි. එතනින් පස්සේ ඒක දීලා මෙන්න මෙතන tick එක දාලා next කියන එක දෙන්න ඕනි. ඉතින් next දුන්නාට පස්සේ මේ විදිහට ඔයාට අදාළ bank account එක මේ විදිහට click කරන්න ඕනි. click කරලා next කියන එක දෙන්න ඕනි. ඔයාගේ withdrawal එකට අදාළව ඔයාගේ bank එකට deposit එක දාලා එයාලගේ Gmail එකක් ඔයාට එනවා. ඉතින් ওই විදිහට තමයි අපි අපේ XM account එකට deposit එකක් කරගන්නේ. ඒ වගේම ඒකේ withdrawal එකක් කරගන්නේ. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරනවා අපි දෙන signal එකකට ඔයාලා trade කරන්නේ කොහොමද? ඒ වගේම break even කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි profit එක
අපි දාපු ට්‍රේඩ් එකක ප්‍රොෆිට් එකක් බුක් කරන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට මොන හරි ට්‍රේඩින් සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණොත් ඕනි වෙලාවක මෙන්න මේ නම්බර් එකට 077යි 207යි 99යි 47. ඒ වගේම 0.7 3.85යි 99යි 47. මෙන්න මේ නම්බර්ස් දෙකෙන් ඕනෙම නම්බර් එකට කතා කරලා ට්‍රේඩින් සම්බන්ධයෙන් තියෙන ඕනෑම ගැටලුවක් විසඳ ගන්න පුළුවන්. එහෙමනම් අද වීඩියෝ එකෙන් නවතිනවා. හැමෝටම ජය වේවා.